එකතු වෙලා ඉන්නේ Nissan Tech Academy YouTube channel එක වෙතින් ගෙනන අලුත් වීඩියෝවක් එක්ක. එතකොට අද කතා කරන්න යන්නේ මොකද්ද මෙන්න මේ fundamental analysis කියන්නේ කියලා. එතකොට fundamental analysis යටතේ කතා කරන්න තියෙන්නේ දැන් crypto market එක අපි එක දේවල් බලලා එමන් නැත්තම් analyze කරලා indicators බලලා SMC බලලා chart patterns දාලා analyze කරලත් අපි හරියට trade එක අරගෙනත් අපි loss වෙන්න තියෙනවා. එතකොට loss වෙන්න තියෙන ප්‍රධාන හේතුව තමයි මේ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කියන්නේ. එතකොට ෆන්ඩමෙන්ටල් ඇනලයිස් ගැන අද කතා කරමු. වැඩි කතා ඕනේ නැහැ. අපි යම් වීඩියෝ එකට ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කියන්නේ මොකද්ද? ෆන්ඩමෙන්ටල් ඇනලයිස් වලින් ක්‍රිප්ටෝ මාකට් එකට බලපෑමක් ඇති වෙන්නේ කොහොමද කියලා බලන්න. හරි. එතකොට ෆන්ඩමෙන්ටල් ඇනලයිස් යටතේ මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ ඉන්ෆ්ලෙක්ෂන් කියන මාතෘකාව. එතකොට ඉන්ෆ්ලෙක්ෂන් කියලා කියන්නේ උද්දමනයක්. උද්දමනයක් ඇති වෙන්න ප්‍රධාන හේතුව. ඒකට උද්දමනයක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙනම් උද්දමනයක් කියලා කියන්නේ රටක තියෙන භාණ්ඩ හා සේවාවන් වල මිල ඉහළ යාම. එතකොට උදාහරණයක් විදිහට ගත්තට පස්සේ අපි අතීතයේදී අයිස් පැකට් එකක් ගත්තා රුපියල් 5කට. හැබැයි අයිස් පැකට් එකම දැන් ගන්න ගියොත් 25ක් 20ක් විතර වෙනවා. හැබැයි වර්තමානයේ පවතින තත්ත්වයට වඩා අනාගතයේදී ඒ භාණ්ඩයේ මිල ඉහළ යනවා නම් අන්න ඒකත් උද්දමනයක්. එතකොට උද්දමනයක් කියලා කෙටියෙන් කියන්නේ මෙන්න මේක. එතකොට උද්දමනයක් විදියට අපි හඳුන්වනවා දැන් උද්දමන වර්ග කීපයක් තියෙනවා. හරිද? එතකොට උද්දමනයක් ඇති වෙන්න ශේෂ්ත්‍ර කීපයක් බලපානවා. පළවෙනි ශේෂ්ත්‍රයේ විදියට අපි හඳුන්වනවා consumer price index කියලා. එතකොට consumer price index කියලා කියන්නේ උද්දමනයක් ඇති වෙන්න එක හේතුවක්. ඒ කියන්නේ ජනතාව වැඩි වශයෙන් භාණ්ඩයක් හා සේවාවක් මිලදී ගන්නකොට ඒ නිෂ්පාදන ප්‍රමාණය අඩු වීම. ඒ කියන්නේ භාණ්ඩයක් හා සේවාවක් භාණ්ඩයක් හරි අපි භාණ්ඩයක් ගමුකෝ උදාහරණ එතකොට. එතකොට භාණ්ඩයක් ජනතාවට අවශ්‍ය වෙන මොකක් හරි ඒ කියන්නේ නිතරම අවශ්‍ය වෙන භාණ්ඩයක්. අපි උදාහරණයක් විදිහට ගමු. දත්බුරුසුවක්. හරි. එතකොට දත්බුරුසු නිෂ්පාදනය එකපාරටම අඩු වෙලා යනවා. හැබැයි මිනිස්සුන්ට අත්‍යවශ්‍ය සේවාවක් දත් ටික මැද ගන්න ඕනේ. ඒ නිසා දත්බුරුසු මිනිස්සු මිලදී ගන්නවා. එතකොට මිලදී ගන්න උනත් දත්බුරුසු තියෙන ප්‍රමාණය අඩු. එතකොට මොකද වෙන්නේ? දත්බුරුසුවේ මිල ඉහළ යනවා. එතකොට අන්නේ විදියට පළවෙනි ඉන්ෆ්ලෙක්ෂන් එහෙම නැත්නම් උද්දමනයක් ඇති වෙන හේතුව විදියට බලපාන පළවෙනි කරුණ CPI කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ දැන් මෙතන ගත්තට පස්සේ CPI ප්‍රමාණය United States වල තියෙන්නේ 2.4යි. හරිද? එතකොට United Kingdom වල තියෙන්නේ 3%. එතකොට ශ්‍රී ලංකාව බැලුවට පස්සේ මේ වෙනකොට තියෙනවා 1.6ක රේට් එක. හරිද? එතකොට මෙන්න මේ විදියට බලපානවා භාණ්ඩවල මිල නැතිකම. ඒ කියන්නේ භාණ්ඩ හිඟකම නිසා ඇතිවන උද්දමනය. එතකොට දෙවෙනියට උද්දමනයට බලපානවා producer price index කියන එක. එතකොට producer price index කියලා කියන්නේ මොකද? producer price index කියලා කියන්නේ PPI කියලා අපි ඒක හඳුන්වනවා. ඒ කියන්නේ දැන් භාණ්ඩයක් මිල නැති වුණාට පස්සේ, ඒ කියන්නේ භාණ්ඩයක් නැති වුණාට පස්සේ අපේ ඉන්න මුදලාලියන් මොකද කරන්නේ? ඒ භාණ්ඩයේ මිල ඉහළ දානවා. එතකොට අන්නේ මිල ඉහළ දෑමමකින්ම පුළුවන් උද්දමනයක් ඇති වෙන. උදාහරණයක් විතර ගත්තම පොල්. දැන් පොල් තියෙනවා එක වෙලාවට එක වෙලෙන්දු එක ගණන් වලට විකුණනවා. එතකොට පාරිභෝගිකයට දෙන තැන ඉඳලම අතර විකුණන කෙනා ඉඳලම ප්‍රොඩක්ට් එකේ ඉඳලම මෙතන මිල වැඩි කරන. ඒතර නිෂ්පාදක මිල ඉහළ යෑමෙන් උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට තුන්වෙනි කාරණේ තමයි උද්දමනයට බලපාන හේතුව interest rate කියන එක. එහෙම නැත්නම් පොලි අනුපාතය. ඒතර මේ පොලි අනුපාතයේ United States වල තියෙනවා පොලි අනුපාතය මේ වෙනකොට 3.50 3.75 අතර. හරිද? එතකොට ඒ ගැන විස්තරයක් බලා ගන්න පුළුවන්. ඔයකට ChatGPT කරලා හරි බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ නිවුස් ඔක්කොම බලන්න පුළුවන් එක තැනක් තියෙනවා. මම ඒ ගැන ඉස්සරහට කියන්න. හරිද? එතකොට මෙන්න මේක තමයි උද්දමනයක් කියලා කියන්නේ. එතකොට උද්දමනයක් කියලා කියන්නේ මොනවද? ඉන්ෆ්ලෙක්ෂන් කියලා කියන්නේ උද්දමනයක්. එතකොට උද්දමනය ඇති වෙනකොට ශේෂ්ත්‍ර තුනක් බලපානවා. පළවෙනි එක තමයි consumer price index එහෙම නැත්නම් CPI. ඒ කියන්නේ නිෂ්පාදක භාණ්ඩවල මිල ඉහළ යෑම. හරිද? ඊළඟට තියෙනවා producer price index. හරිද? එහෙම නැත්නම් PPI. ඒ කියන්නේ නිෂ්පාදක මිල දරසකය නිසා අපිට ඉන්ෆ්ලෙක්ෂන් එකක් එහෙම නැත්නම් උද්දමනයක් ඇති වෙන්න පුළුවන්. තුන්වෙනි කාරණය interest rate. එහෙම නැත්නම් පොලි අනුපාතය. එතකොට මෙන්න මේ කාරණා තුන යටතේ macro economic data කියලා අපිට කතා කරන්න පුළුවන් ඊළඟට කොහොමද
මෙන්න මේ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් පැත්ත මේ උද්ධමනයට බලපාන්නේ කියලා. හරිද? අපි පළවෙනියටම කතා කරමු gross domestic product. හරිද? එතකොට මෙන්න මේක යටතේ සඳහන් වෙන්නේ දලදේශීය නිෂ්පාදනය. දැන් උදාහරණයක් විදිහට ගත්තම රටක දලදේශීය නිෂ්පාදනය ඉහළ යනවා නම් දැන් මේක බලන්න ඕනේ සමස්තයක් වශයෙන්. හරිද? මේ තියෙන්නේ මේ වෙනකොට gross domestic product. එහෙම නැත්නම් GPD කියලා අපි හඳුන්වනවා. එතකොට මෙන්න මේ GPD එක මේ වෙනකොට එක එක රටවල් වල ඇතිවන තත්ත්වය. හරිද? එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තට පස්සේ මෙන්න මේ GPD එක එහෙම නැත්නම් දලදේශීය නිෂ්පාදනය වැඩි වෙන්න මොකද වෙන්නේ? රටක් එන්න දියුණු වෙනවා. එතකොට දලදේශීය නිෂ්පාදනය දියුණු වෙනවා කියලා කියන්නේ රටක් සංවර්ධනය වෙනවා. එතකොට ආයෝජකයා මොකද කරන්නේ? රටක් සංවර්ධනය වෙනකොට ආයෝජකයා මොකද කරන්නේ? ආයෝජකයෝ කැමති තමන් ඉන්න රටක්. එහෙම නැත්නම් රටවල් සංවර්ධනය වෙනකොට ආයෝජකයෝ කැමති. මොකද එතකොට ආයෝජකයෝ තව බිස්නස් හදාගන්න සංවර්ධනය වෙන රට තුල. එතකොට ඒ කියන්නේ GDP. එහෙම නැත්නම් දලදේශීය නිෂ්පාදනය ඉහළ යන්න ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එතකොට ආර්ථිකය ශක්තිමත් වෙනකොට ක්‍රිප්ටෝ මාකට් එක මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. හරිද? මේක හොඳට ඔලුවට දාගන්න. ඊළඟට GDP. එහෙම නැත්නම් දලදේශීය නිෂ්පාදනය පල්ලෙහාට යන මොකද වෙන්නේ? දලදේශීය නිෂ්පාදනය පල්ලෙහාට යන ආයෝජකයෝ මොකද කරන්නේ? මේවයි ඉතුරු කරන්න බයයි. ඇයි? මේ රටවල් තුල කිසිම ආර්ථිකයක් නැහැ. ඒකට දලදේශීය නිෂ්පාදනයක් නැහැ, සංවර්ධනයක් නැහැ. ඒ රටට මුදල් ගලාගෙන ඉන්නේ විදියක් නැහැ. ඒ නිසා එයාලා බයයි තමන්ගේ මුදල් මෙන්න මේ දලදේශීය රටවල් තුල බැංකුවල තැන්පත් කරන්න ආයෝජනය කරන්න එයාලා කැමති නැහැ. ඒ නිසා මොකද කරන්නේ? ක්‍රිප්ටෝ වල ආයෝජනය කරනවා. එතකොට ක්‍රිප්ටෝ මාකට් එක එන්න ඉහළ යනවා. හරිද? එතකොට එයාලා කැමති නැහැ තමන්ගේ පාඩු විඳින්න. තමන්ගේ ආයෝජනය කිසි සංවර්ධනයක් නැති රටක් තුල තියන්න එයාලා කැමති නැහැ. එතකොට ක්‍රිප්ටෝ මාකට් එක ඉහළ යනවා. එතකොට දෙවෙනි කාරණය තමයි unemployment rate කියලා කියන්නේ. ඒ කියන්නේ unemployment rate කියලා අපි හඳුන්වනවා විරකියා ප්‍රතිශතය. හරිද? එතකොට රටක දලදේශීය නිෂ්පාදනය ඉහළ යනකොට මොකද වෙන්නේ? එහෙම නැත්නම් GDP ඉහළ යන්න ක්‍රිප්ටෝ මාකට් එක පල්ලෙහාට යනවා. ඇයි? ඒ රට සංවර්ධනය වෙනවා. ඒතකොට ආයෝජකයා ඒ රටේ තමයි මුදල් තැන්පත් කරන්නේ. ඒතකොට රටක දලදේශීය නිෂ්පාදනය පහළ යන්න ක්‍රිප්ටෝ මාකට් එක අප් වෙනවා. එතකොට ඒ වගේ එකක් තමයි මේ unemployment කියලා කියන්නේ. ඒ කියන්නේ විරකියා ප්‍රතිශතය. එතකොට විරකියා ප්‍රතිශතය කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි මෙන්න මේ විරකියාව කියන එක දිහා බැලුවට පස්සේ දැන් පුද්ගලයෝ ඉන්නවා, දක්ෂයෝ ඉන්නවා. හැබැයි රැකියාවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? විරකියා ප්‍රතිශතය ඉහළ යන්න දැන් මේ තියෙන්නේ unemployment rate එක 4.3. හරිද? එතකොට ඒ වගේ මෙන්න මේ පහුගිය වාර්තාවන් පිළිබඳ Google එක අපිට ගහුවට පස්සේ 2025 සහ 2026 බලා ගන්න පුළුවන්. එතකොට මේ වෙනකොට තියෙන තත්ත්වය 4.3. කියන්නේ එන්න විරකියා මට්ටම පල්ලෙහාට යනවා. හරිද? එතකොට විරකියා මට්ටම පල්ලෙහාට යනවා කියලා කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝ මාකට් එක ඩවුන් වෙනවා. හරි. මම ඔයගොල්ලන්ට උදාහරණයක් පෙන්නන්නම්. හරිද? මේ දෙන උදාහරණය. එතකොට unemployment rate කියලා කියන්නේ රටක තියෙන විරකියාව. එතකොට විරකියාව වැඩි වෙන්න මොකද වෙන්නේ? විරකියාව වැඩි වෙන්න ක්‍රිප්ටෝ මාකට් එකට මොකද වෙන්නේ? ඊළඟට ක්‍රිප්ටෝ මාකට් එක අප් වෙනවා. ඇයි හේතුව? එතකොට විරකියාව උස්සන්න වෙනකොට රටේ මිනිස්සුන්ට වැඩ කරන්න බෑ. හරිද? මේ UR කියලා කොළ පාටින් තියෙන විරකියාව. එතකොට විරකියාව වැඩි වෙන්න ඒ රට තුල මිනිස්සු දුප්පත් වෙනවා. ඇයි? රැකියාවක් නැහැ. ඒ රටට මුදල් ගලාගෙන ඉන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා ඒ රට දුප්පත් වෙනවා. එතකොට ක්‍රිප්ටෝ මාකට් එක මොකද වෙන්නේ? ඉහළ යනවා. හේතුව ඒ රටේ විරකියාවක් ඇති වෙනකොට මුදල් ගලාගෙන ඉන්න විදියක් නැහැ. එතකොට ඒ රටේ තියෙන මුදල් ලේඛකය පහළ යනවා. එතකොට ආයෝජකයා මොකද කරන්නේ? ආයෝජකයා කැමති නැහැ දියුණුවක් නැති එකතැන පල්ලෙවේ තියෙන රටක ආයෝජනය කරන්න. ඒ කට්ටිය මොකද කරන්නේ? වෙනත් ආයෝජන ස්ථාන හොයා ගන්නවා ක්‍රිප්ටෝ වගේ. එතකොට ක්‍රිප්ටෝ මාකට් එක ඉහළ යනවා. උදාහරණයක් විදිහට ගත්තම UR පල්ලෙහාට. එහෙම නැත්නම් unemployment rate එක පල්ලෙහාට බැස්ස කියමුකෝ. ඒ කියන්නේ විරකියාවක් නැහැ. විරකියාවක් කියන එක ඇත්තෙම නැහැ. එතකොට විරකියාවක් ඇත්තෙම නැහැ කියලා කියන්නේ රැකියාව ඕන තරම් තියෙනවා. එතකොට රැකියාව ඕන තරම් තියෙනවා කියලා කියන්නේ මිනිස්සුන්ට කාලා බීලා ඉන්න පුළුවන් ප්‍රමාණයට මුදල් තියෙන. එතකොට ඒ රට එන්න සංවර්ධනය. එතකොට
ආයෝජකව කල්පනා කරනවා මේ වගේ සංවර්ධනය වෙන තැනක ආයෝජනය කරොත් එහෙම අපිට වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියලා. එතකොට ඒකට මොකද දැන් ක්‍රිප්ටෝ වලින් මුදල් දාන්නේ නැතුව ඒ රටවල් වල බැංකු වල මුදල් ආයෝජනය කරන්න ගන්න. එතකොට මොකද වෙන්නේ? ක්‍රිප්ටෝ මාකට් එක පල්ලෙහාට බහිනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තම විරකියාව වැඩි වෙන්න ක්‍රිප්ටෝ මාකට් එක වැඩි වෙනවා. විරකියාවක් නැති වෙන්න ක්‍රිප්ටෝ මාකට් එක ඩවුන් වෙනවා. හරි. එතකොට ඊළඟ උදාහරණය ගත්තම non firm payroll. හරිද? එතකොට මෙන්න මේ non firm payroll කියන එක යටතේ අපිට බලා ගන්න පුළුවන් රට ඒ කියන්නේ කෘෂිකාර්මික නොවන ශේෂ්ත්‍රවල නව රැකියා ප්‍රමාණය. හරිද? එතකොට මේ වෙනකොට මෙතන දක්වලා තියෙනවා ගණනක් වශයෙන් 59000ක් හරි 60000ක් හරි ජොබ්ස් මේ වෙනකොට තියෙනවා. එතකොට මේ රේට් එක 4.3කින් ඉහළ ගිහිලා තියෙනවා. එතකොට මේ වෙනකොට නව රැකියා ප්‍රමාණයක් 2026 වර්ෂයේ පෙබරවාරි වෙනකොට බිහි වෙමින් තමයි තියෙන්නේ. හරිද? එතකොට වැඩි විස්තර අපිට මේක කියවලා බලන්න පුළුවන්. එතකොට මෙතන නිවුස් තියෙනවා. නිවුස් වලින් උනත් අපිට වැඩි විස්තර බලන්න පුළුවන්. එතකොට අපි බලමු මේක ක්‍රිප්ටෝ මාකට් එකට බලපාන්නේ කොහොමද කියලා. ක්‍රිප්ටෝ මාකට් එකට මේක බලපාන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම ක්‍රිප්ටෝ මාකට් එක දැන් NFP කියලා අපි හඳුන්වන්නේ non firm payrolls කියන එක. එතකොට මෙන්න මේ NFP කියන එක ඉහළ යන්න මොකද වෙන්නේ? ක්‍රිප්ටෝ මාකට් එක පල්ලෙහාට බහිනවා. හේතුව එතකොට නව රැකියාවන් බිහි වෙන එක තමයි අපි NFP කියලා හඳුන්වන්නේ. නව රැකියාවන් බිහි වෙන්න ඒ රට තුල ආර්ථිකය ශක්තිමත් වෙනවා. එතකොට මුදල් ගලාගෙන එනවා. එතකොට ආයෝජක මොකද කරන්නේ? ඒ වගේ දියුණු වෙන තැනක මුදල් ආයෝජනය කරනවා. එතකොට ක්‍රිප්ටෝ මාකට් එක එන්න ඩවුන් වෙනවා. එතකොට NFP අඩු වෙන්නේ. ඒ කියන්නේ රටට මුදල් ගලාගෙන ඉන්නේ. නව රැකියා ප්‍රමාණයක් නැහැ. හරියට බැලුවොත් විරකියාව වගේ. එතකොට නව රැකියාවක් නැති වෙනකොට ක්‍රිප්ටෝ මාකට් එක ඉහළ යනවා. මොකද නව රැකියාවක් නැති දියුණු වෙන්නේ නැති රටක් තුල ආයෝජකයෝ බැංකුවක් තුලවත් කවදාකවත් මුදල් ආයෝජනය කරන්නේ නැහැ. ඒ නිසා ක්‍රිප්ටෝ මාකට් එක අනිවාර්යයෙන්ම මෙන්න මෙතනදී අප් වෙනවා. ඒකට තමයි NFP කියලා අපි හඳුන්වන්නේ. හරිද? එතකොට ඊළඟට මෙන්න මේකට බලපානවා දැන් ඇමරිකාව දිහා ගත්තට පස්සේ ඇමරිකාවේ ඉන්සයිඩ් සිටුේෂන් සහ අවුට්සයිඩ් සිටුේෂන් කියන කොටස් දෙකක් යටතේ මෙන්න මේ ක්‍රිප්ටෝ මාකට් එකට බලපානවා. දැන් උදාහරණයක් ගත්තට පස්සේ හරිද? ඇමරිකාව කියලා කියන්නේ ක්‍රිප්ටෝ මාකට් එකත් එක්ක ගොඩක්ම ලැබි රටක්. මොකද ඇමරිකාව තමයි ලෝකේ බලවතා කියලා අපි හඳුන්වන්නේ. ඒකට ඇමරිකාවේ මොකක් හරි දෙයක් වෙනවා නම් ඒක ක්‍රිප්ටෝ මාකට් එකටත් ඒ කියන්නේ ලෝකෙටම බලපාන කරුණක් වෙනවා. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ ඇමරිකාවේ තියෙන ඒවා ඉන්සයිඩ් සිටුේෂන් සහ අවුට්සයිඩ් සිටුේෂන් කියන යටතේ කොටස් දෙකක් ඔස්සේ ගලාගෙන යන ක්‍රිප්ටෝ මාකට් එකට බලපාන විදිය. ඒක උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම ඉන්සයිඩ් සිටුේෂන් කියලා කියන්නේ මොකද්ද? ඉන්සයිඩ් සිටුේෂන් කියලා කියන්නේ ඇතුලේ තියෙන ප්‍රශ්න. අවුට්සයිඩ් සිටුේෂන් කියලා කියන්නේ ඒක ඇමරිකාවෙන් පිටත තියෙන තත්ත්වය. හරිද? එතකොට අපි මුලින්ම අවුට්සයිඩ් සිටුේෂන් එක ගැන යටතේ කතා කරොත් එහෙම ඇමරිකාවෙන් පිටත සිදුවන දේශපාලන සිදුවීම් අවුට්සයිඩ් සිටුේෂන් කියලා අපි හඳුන්වනවා. ඒකට උදාහරණයක් විදිහට ගත්තම යුදමය තත්ත්වයන් එනවා. එතකොට රාජ්‍ය කැරලි වැනි දේවල් අපිට අවුට්සයිඩ් සිටුේෂන් විදිහට ගන්න පුළුවන් මෙන්න මේ වගේ යුදමය තත්ත්වයන් එහෙම. හරිද? එතකොට ඉන්සයිඩ් සිටුේෂන් යටතේ අපි මොනවද ගන්නෙ? ඉන්සයිඩ් සිටුේෂන් කියලා කියන්නේ ඇමරිකාව ඇතුලේ සිදුවන ප්‍රශ්න. දැන් උදාහරණයක් විදිහට ගත්තට පස්සේ 2011 දී නයිසීම අර්බුදය ඔබාමා පක්ෂයෙන් එනවා. හරිද? ඊට පස්සේ 2013 දී මෙන්න මේ නයිසීම අර්බුදය එනවා. එතකොට මොකද වෙන්නේ? ඒක අවුට්සයිඩ් සිටුේෂන් එකක්. එහෙම නැත්නම් ඇතුලේ තියෙන තත්ත්වයක්. එතකොට මෙන්න මේ කාරණේ නිසා ක්‍රිප්ටෝ මාකට් එකට බලපාන. එතකොට අවුට්සයිඩ් සිටුේෂන් එකක් ඇති වුණොත් එහෙම USDT මොකද වෙන්නේ? දැන් අපි ගත්තොත් එහෙම යුක්‍රේන් වගේ යුද්ධ තියෙනවා. එතකොට මෙන්න මේ යුද්ධයක් වුණාට පස්සේ මිනිස්සු මොකද කරන්නේ? ක්‍රිප්ටෝ මාකට් එක තුල මුදල් තැන්පත් කරන්නේ නැහැ. මොකද USDT එක ඉහළ යනවා. මොකද මේ ක්‍රිප්ටෝ මාකට් එක ගැන විශ්වාසයක් තියන්න බෑ. එතකොට මෙන්න මේ කාරණාව නිසා ඇමරිකාවෙන් පිටත සිදුවන ප්‍රශ්නයන් නිසා USDT එක ඉහළ යන්න පුළුවන්. ක්‍රිප්ටෝ මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම ඇමරිකාව ඇතුළ මෙන්න මේ වගේ නයිසීම අර්බුදය වෙන ඇමරිකාව ඇතුළේ තියෙන ප්‍රශ්න නිසා එන්න USDT එක ඩවුන් වෙලා ආයෝජකය මොකද කරන්නේ? ක්‍රිප්ටෝ මාකට් එකට මුදල් එවනවා. එතකොට මෙන්න මේ ක්‍රිප්ටෝ මාකට් එකට මුදල් ආවම ක්‍රිප්ටෝ මාකට් එක වැඩි වෙනවා. එතකොට මෙතනදී හිතා ගන්න බැරි වෙලාවන් වල හිතා ගන්න බැරි විදියට තමයි මෙන්න මේ අර්බුදයන් එන්නේ. එතකොට මේ තියෙන්නේ ඒ විදියට අර්බුදයන් ඉන්සයිඩ් සහ අවුට්සයිඩ් සිටුේෂන් යටතේ ආපු අවස්ථාව. හරිද? එතකොට මෙන්න මේ කාරණා ටික විදියට තමයි බලපාන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලයිස් පැත්ත. එතකොට අපිට පුළුවන් මෙන්න මේවා ඔක්කොම එකක් විදියට බලා ගන්න.
ඒ කියන්නේ දැන් අපේ ගොඩක් අය දැන් ප්‍රශ්නයක් එනවා අපි කොහොමද මේ නිවුස් බලන්නේ එකින් එක හැමදාම මේ විදිහට සර්ච් කර කර බලන්න ඕනද නෑ මේව බලන්න පුළුවන් වෙබ්සයිට් තියෙනවා එහෙනම් වෙබ්සයිට් කිහිපයක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් හරි මේ තියෙන්නේ කොහොමද ෆන්ඩමෙන්ටල් ඇනලයිසිස් එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් පැත්ත බලා ගන්න පුළුවන් නිවුස් තියෙන වෙබ්සයිට් ටික. එකක් තමයි මාකට් වොච් කියන එක. එතකොට මෙන්න මේකේ දිනේ වෙලාවත් එක්ක සහ ඉස්සරහට එන්න තියෙන සහ මෙතෙක් ආපු නිවුස් බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේක දිහා බලලා මොන නිවුස් එකක්ද PPI එකක්ද GPT එකක්ද ඒ වගේ බලලා අපිට මෙන්න මේක මොන කැටගරියට අයත් වෙන නිවුස් එකක්ද කියලා බලලා අපිට තීරණයක් ගන්න පුළුවන් මේ නිවුස් එකෙන් ක්‍රිප්ටෝ මාකට් එක ඉහළ යනවද පහළ යනවද කියලා. හරිද? ඊළඟ වෙබ්සයිට් එක තමයි Bloomberg කියලා කියන්නේ. හරිද? මෙන්න මේ Bloomberg එකේ එක එක නිවුස් දානවා. නිකන් ඉන්න ගමන් මේව ට්‍රාන්ස්ලේට් කරලා හරි කියවන්න. එතකොට මෙන්න මේ නිවුස් ගොඩක් දුරට බලපානවා ක්‍රිප්ටෝ මාකට් එක ඉහළ යන්න පහළ යන්න. හරිද? ඊළඟ වෙබ්සයිට් එක තමයි මේ Decrypto කියලා කියන්නේ. Decrypt කියලා කියන්නේ. මෙන්න මේ වෙබ්සයිට් එකෙත් ඒ වගේම නිවුස් ගොඩක් දානවා අපිට දිනේ වෙලාවයි එතකොට රේට් එක එතකොට පොලේ අනුපාතය ඔක්කොම මේක දානවා මේක නෑ හැම විස්තරයක්ම වගේ බලා ගන්න පුළුවන්. හරිද? එතකොට ඊළඟ එක තමයි CoinDesk කියලා කියන්නේ. හරිද? එතකොට මේකෙත් අර විදියටම ඔක්කොම විස්තර නිවුස් පිටින් බලා ගන්න පුළුවන්. එතකොට මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ මාකට් වොච් කියන එක. මෙන්න මේ මාකට් වොච් කියන එකෙන් අපිට මේ ඔක්කොම එක කැටගරියක් යටතේ බලා ගන්න පුළුවන්. එතකොට මේ විදියට වෙලාව දිනය එතකොට එන දවස ඒකේ මොන රේට් එකද තුනේ කියලා බලා ගන්න පුළුවන්. එතකොට ඒ කට්ටියගේ නිවුස් එක දිහා එබුවට පස්සේ නිවුස් එක මෙන්න මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒතර සරලවම ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කියන්නේ ඔන්න ඔකට තමයි. එතකොට ෆන්ඩමෙන්ටල් ඇනලයිස් එකකින් මාකට් එක කැප්චර් කරගන්න විදිය හරියටම මේ වීඩියෝ එක ඉගෙන ගත්ත කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම ජය වේවා.